ආයිබෝවන්. ඔයාලා මගේ කලින් වීඩියෝස් තුන බැලුවා නම් ඔයාලා දැනටමත් දන්නවා BOC Flex app එකට හරියටම කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. මගේ පළවෙනි වීඩියෝ එකේ තියෙන්නේ B app එක තියෙන කෙනෙක් හරියට කොහොමද Flex app එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. මගේ දෙවෙනි වීඩියෝ එකේ තියෙන්නේ B app එක නැති කෙනෙක්ට ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම් ඒක යූස් කරලා කොහොමද Flex app එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. මගේ තුන්වෙනි වීඩියෝ එකේ තියෙන්නේ ඩෙබිට් කාඩ් එකක් නැත්තම් B app එක නැත්තම් හරි BOC කස්ටමර් කෙනෙක් නොවන කෙනෙක් BOC Flex app එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලා දන්නවා BOC Flex app එකට ළඟම තියෙන ලංකා බැංකු ශාඛාවට ගිහිල්ලත් රෙජිස්ටර් වෙන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්න යන්නේ BOC Flex app එකේ ඩෑෂ්බෝඩ් එකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයාලට මතක ඇති BOC Flex app එකට රෙජිස්ටර් වෙන වෙලාවේ මං කිව්වා Flex app එක ඔයාලා කැමති තීම් එකකට සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා. ඔයාලට ඩෑෂ්බෝඩ් එක මේ වෙනකොට පෙන්වන්නේ ඔයාලා එතෙන්දි සිලෙක්ට් කරපු තීම් එකට අනුව. ඔයාට උඩින්ම පෙන්නනවා BOC Flex logo එකත් එක්කම ඔයාගේ calling name එක. ඊළඟට පෙන්වන්නේ ඔයාගේ account list එකෙන් primary account එක විදිහට app එක සිලෙක්ට් කරගත්ත account එක සහ ඒකේ balance එක. ඔයාට මේ account card එකේ ඔයාගේ account number එක වගේම දකුණු පැත්තේ පහළින් share option එකකුත් display වෙනවා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි bank account details share කරගන්නකොට bank number එක, bank account number එක, branch එක, ඒකේ code එක මේ සියල්ලම type කරලා තමයි දාන්න උනේ. හැබැයි මෙතෙන්දී අපිට මේ share option එක use කරලා අපිට අපේ account details share කරන්න පුළුවන්. ඊට පල්ලෙහායින් තියෙනවා Easy Actions කියලා option එක. Easy Action widgets එකේ BOC Flex app එකේ core functions ටික shortcut විදිහට අපිට දකින්න පුළුවන්. Easy Action එකේ main functions හතරක් අපිට bubble විදිහට display වුණාට මේක අපිට දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට swap කළාම මේකේ ඉතුරු තියෙන shortcuts මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ favorite transfer widget එක. මෙතනදී වැඩිපුරම ඔයා ෆන් ට්‍රාන්ස්ෆර්ස් කරන බෙනිෆිෂරීස් ලා ටික ෆේවරිට් ට්‍රාන්ස්ෆර්ස් කියන කැටගරි එකේ ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. අපි බලමු ඔයාගේ බෙනිෆිෂරීස් ලා කොහොමද ෆේවරිට් ලිස්ට් එකට ඇඩ් කරගන්නේ කියලා. ඒක කරන්න නම් ඔයා මෙතන තියෙන manage list කියන option එක ක්ලික් කරන්න ඕන. එතනට ගිහිල්ලා ඔයා රෙජිස්ටර් කරගෙන තියෙන බෙනිෆිෂරි ලිස්ට් එකෙන් ඔයා කැමතිම කට්ටිය ෆේවරිට් ලිස්ට් එකට ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට තියෙන widget එක තමයි pay bills. ඔයාට අලුතෙන් bill payment එකක් add කරගන්න ඕන නම් add new option එක use කරලා ඔයාට ඒ බිලව add කරගන්න පුළුවන්. අපි මේ වෙනකොට කතා කළා easy actions, favorite transfers, ඒ වගේම pay bills කියන widgets ගැන. බොහෝ වෙලාවට ඔයාගේ dashboard එකේ තියෙන්නේ මෙන්න මේ widgets ටික විතරයි. හැබැයි ඔයාලට පේනවා මගේ dashboard එකේ ඒකට වඩා වෙනස් options කීපයක් තියෙනවා. අපි දැන් බලමු ඒ මොනවද සහ ඒව කොහොමද dashboard එකට add කරගන්නේ කියලා. මගේ ළඟ තියෙන අලුත්ම widget එක තමයි expenses. මේ expenses කියන widget එක යටතේ ඔයාට පුළුවන් bill payment, fund transfers, ඒ වගේම purchases වල summary එකක් ඔයාට බලා ගන්න. මෙතෙන්දී ඔයාට display වෙන්නේ calendar month එකක් ඇතුළතදී ඔයා කරපු expenses වල summary එකක්. expense කියන widget එකේ තියෙන මේ arrows press කරලා ඔයාට අදාළ කැටගරියේ details ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟ option එක තමයි cards widget එක. මෙතෙන්දී ඔයාලගේ BOC credit card එක save කරලා තියෙනවා නම් ඒක හරි. එහෙම නැත්නම් other bank credit card එකක් තියෙනවා නම් ඒකේ details මෙතෙන්දී පෙන්නනවා. බොහෝ වෙලාවට ඔයාලගේ BOC credit card එක BOC Flex එකත් එක්ක defaultම මෙතෙන්ට add වෙලා තියෙනවා. ඊළඟට තියෙන widget එක තමයි my financial memos. My Financial Memos යටතේ ඔයාට remind කරගන්න ඕන මොන හරි notes තියෙනවා නම් ඔයාට include කරගන්න පුළුවන්. ඔයා මෙතෙන්දී ඔයාට අවශ්‍ය memos ටික add කරගත්තාම මේ විදිහට පල්ලෙහායින් ඔයාට display වෙනවා. ඊළඟට තියෙන widget එක තමයි scheduled payment. scheduled payment widget එක යටතේ ඔයා BOC Flex app එක හරහා schedule කරපු payments තියෙනවා නම් මෙතෙන්දී අපිට display කරනවා. Flex app එකෙන් නැතුව branch එකක් through ඔයා schedule කරපු payments තියෙනවා නම් ඔයාට ඒ ටික බලා ගන්න පුළුවන් more කියන option එක හරහා. එතෙන්දී ඔයාට schedule payment එක කරපු account එක select කළාට පස්සේ ඒකෙදී ඔයා schedule කරලා තියෙන payments වල details ඔයාට බලා ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට තමයි BOC Flex app එකේ dashboard එකේ widgets ටික තියෙන්නේ. ඔයාලට මේ dashboard එකේ පහලින් accounts කියන බටන් එක. ඒ accounts කියන බටන් එක press කළා ඔයාට පුළුවන් ඔයාගේ register වෙලා තියෙන සියලුම accounts බලා ගන්න. මෙතෙන්දී ඔයාට savings accounts, current account, FDs, loans බලා ගන්න පුළුවන්. ඒත් එක්කම credit cards උත් බලා ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තියෙනවා main menu බටන් එක. main බටන් එක ක්ලික් කරලා ඔයාට මේ app එකේ main functions ටික බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ history බටන් එක. මේ history බටන් එක ක්ලික් කරලා ඔයා Flex app එක through කරපු transactions view කරන්න පුළුවන්. ඒ එක්කම ඔයාට අවශ්‍ය නම් නැවතත් receipt එකක් print කරගන්න මේ option එක හරහා ඔයාලට ඒ දේ කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ more කියන option එක. මේ more කියන option බටන් එක ක්ලික් කළාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ විදිහේ options කීපයක්. මෙන්න මෙතන තියෙනවා widgets management කියලා option එකක්. මෙන්න මේ widget management option එක ක්ලික් කළාම ඔයාලට මගේ dashboard එක වගේම ඔයාලගේ dashboard එකත් හදාගන්න පුළුවන්. widget management යටතේ ඔයාට දැනට add කරලා තියෙන මේ widget එකක් අයින් කරගන්න ඕන නම් මෙතන minus mark එක ක්ලික් කරලා ඔයාට පුළුවන් ඒක අයින් කරගන්න. ඔයාට අලුත් widget එකක් add කරගන්න ඕන නම් මෙතන plus mark එක ක්ලික් කරලා dashboard එකට ඒක add කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි BOC Flex app එකේ dashboard එකේ features ටික තියෙන්නේ. අපේ ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු BOC Flex app එක use කරලා fund transfers කරගන්නේ කොහොමද කියලා.